මට කියන්න පුළුවන් අද අපේ හාමුදුරුවන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සහ කාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ අපිට ඇවිල්ලා අර බලාකුලකින් අඳුර වෙලා තිබ්බ මිනිස්සුන්ගේ මනසවල් ටිකක් මේ ඇතුලේ රිදී රේඛාවක් තියෙනවා කියලා පෙන්වනවා. මනස විවර කරන්නේ කොහොමද? මනසක් හදාගන්නේ කොහොමද? මනසින් ඇතුළ දකින්නේ කොහොමද? අපි මොලේ තියෙන සෛලයක් නැති වෙලා අජීවී කොටාසයක් විදියට ඊට මිනිස්සු ටිකකට මේ යහ ගුණ දම් කියන දේ පෙව්වසර. ඒකම ලොකු පිනක්. ප්‍රජාවේ සියල්ලෝම අද කතා කරොත් මෙතෙන්ට ඇවිල්ලා වචන ටිකක් වචන විදක් ඔයා මේ සතුලින් දකින්න දේවල් කියන්න හැමෝම අත උස්සලා දෙන්න කැමතියි. මොකද අපි දැක්කා කොහොමද මනසක් දියුණු කරන්නේ. ඇත්තටම සමත භාවනාව, විදර්ශනා භාවනාව, මෛත්‍රී භාවනාව කියන දේ අගේ පැහැදිලි කරලා දුන්නා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පැහැදිලි කරනවා. මම අද බෞද්ධ ආගමේ කෙනෙක් වෙලා ඉන්නේ. මොකද මම රෝමන් කැතොලික කෙනෙක්. නමුත් මම තුලින් අද දැක්කා බෞද්ධ දර්ශනයේ තියෙන දේ. ඒ කියන්නේ අධ්‍යාත්මය විද්‍යාවක් ඔස්සේ අපේ ජීවිතයට ප්‍රායෝගික ගන්න හැටි මේ ආකෘතික මට්ටමින් සහ එතකොට ප්‍රායෝගිකව නිදර්ශන මට්ටමේ අපිට පැහැදිලිව කියලා දුන්නා. ඒක ලොකු පිනක්. ඇත්තටම මිනිස්සෙක් වෙන්න අපි පින් කරන්න ඕන. නමුත් මිනිස්සෙක් වෙලා මේ පින්බීමේ ඇවිල්ලා මේ වගේ ආයතනයක රැඳී සිටලා ඉදිරිපත් කරන මේ වගේ සාකච්ඡාව වැඩසටහනකින් දෙයක් ගන්න අපි තව කොච්චර පින් කරනවද? අපේ ඒ වගේම අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ යටතේ අපිට මේවා ලබන්න අපි තව කොච්චර පින් කරලා තියෙනවද? ඉතින් මට දහස් වාරයක් වෙන නමස්කාර කරන්න අවසරයි මා හදවතින්ම නමස්කාර කරනවා. අද මම ඉගෙන ගත්තා පන්ති මේ ධම්මපදයේ තියෙන පළවෙනි ගාථා. ඒක කියන්නේ අපි හිතම තමයි දිනු කරන්නේ. හිතින්ම තමයි මෙලේ කරන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය. එතකොට ඒක කියන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය මම අද ඉගෙන ගත්තා. නමුත් මට දැන් පැහැදිලි. මොකද බුද්ධාමත් එක්ක යන්නේ එකම ආගම තියෙන්නේ බෞද්ධ ආගම. ඉතින් ඒක අපේ ප්‍රජාවට අද මුදු මල් කඩක් විදියට මේ ගෙවුන කාලය කිව්ව එක දෙයක්වත් එක වචනකින්වත් කවුරු නිදාගත්තෙත් නැහැ. ඔක්කොම ඇහැරලා ඇලර්ට් එකේ හිටියේ. මොකද අහන්න අපිට ජීවිතේ කියා දුන්න වචන. අපි කරපු දේවල් අද වර්තමාන කාලේ අපි කොහොමද දකින්නේ? ඒ කියන ජීවිතේ අපිට ප්‍රැක්ටිකල් කියා දුන්නා. ඒකට ගොඩාක් පිං සිද්ධ වෙනවා. සර් හදා වඩාගත් දෙමව්පියන්ට, සර්ගේ පවුලේ ඥාතියන්ට, දැන්ට සිටින මියගේ ඥාතීන්ට, සියලුම ඥාතීන්ට, සියලුම දෙනාට පින් අනුමෝදන් වෙමු කියලා සියලු ප්‍රජාව අපි නමස්කාර කරනවා. සාදු සාදු සා